ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. ඉතින් ඔන්න අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒ අලුත් වැඩේ තමයි අද ඉඳන් ඔයගොල්ලන්ට 8 ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාව ඉගෙන ගන්න පුළුවන්. ඒක කොටස සහ දෙක කොටස දෙකම. ඉතින් අපි අද පළවෙනි පාඩම කරමු. පළවෙනි පාඩම විදියට අපිට අද කරන්න තියෙන්නේ ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. ශුද්‍ර ජීවීන් කියන්නේ කාටද? අපේ පියවියසට නොපෙනෙන කුඩා ජීවීන්ටනේ. ඒ ශුද්‍ර ජීවීන් යනු කවුද කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. ශුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇති තනිව ගත් කල පියවියසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් කියලා තමයි ශුද්‍ර ජීවීන් හඳුන්වන්නේ. ඒගොල්ලෝ හැමතැනම වගේ ජීවත් වෙනවා. වායුගෝලය, ජලය, පස, ජීවි දේහ මත ඒ වගේ තැන්වල ජීවත් වෙනවා. ශුද්‍ර ජීවීන්ට උදාහරණ විදියට ගත්තොත් අපිට කියන්න පුළුවන් බැක්ටීරියා, ඇතැම් ඇල්ගී, දිලීර විශේෂ, ඇමීබා, පැරමීසියම් වැනි කට්ටිය. ඉතින් ප්‍රථම වරට ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලද්දේ 1674 දී ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයා විසින්. ඊළඟට ශුද්‍ර ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම. ශුද්‍ර ජීවීන් ඒ කියන්නේ දැන් අපි ගන්න ආහාර වලට අපිට උදව් කරනවනේ. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑමක් තියෙනවා, අහිතකර බලපෑමක් තියෙනවා. අහිතකර බලපෑමක් තමයි මේ ආහාර නරක කිරීම. හිතකර බලපෑමක් විදියට ගත්තොත් පාන් වල එහෙම පාන් පිපීමට උදව් කිරීම. එතකොට ශුද්‍ර ජීවීන් ක්‍රියාකාරීත්වය සඳහා හේතු වන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි තෙතමනය, අනිත් එක තමයි උෂ්ණත්වය. සාමාන්‍ය කාමර උෂ්ණත්වය කියන්නේ මොකද්ද? සෙල්සියස් අංශක 25යි සෙල්සියස් අංශක 30යි අතරනේ. ආහාර ඒ කියන්නේ දැන් කාමර උෂ්ණත්වයේදී ආහාර තියෙද්දි ඉක්මනින් ඒ ආහාර නරක වෙනවා. ඒ කියන්නේ ඒ උෂ්ණත්ව පරාසය තුල ජීවීන්ගේ වර්ධනයට ගොඩක් හිතකරයි. ඒ කියන්නේ ජීවීන්ගේ වර්ධනය වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. සීනි බහුල ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අපි හඳුන්වන්නේ පැසීම කියලා. එතකොට ප්‍රෝටීන බහුල ආහාරවල ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අපි හඳුන්වන්නේ පූතිභවනය කියලා. ලිපිඩ බහුලව අඩංගු ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අපි හඳුන්වන්නේ මුඩු වීම කියලා. ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට සුදුසු උපස්තරයක්, ජලය, යෝග්‍ය උෂ්ණත්වය හා pH පරාසය ඇත. එම තත්ත්ව පාලනය කිරීමෙන් අපිට ආහාර නරක වීම අඩු කරගන්න පුළුවන්. ශුද්‍ර ජීවීන් මගින් මිනිසාට හා මිනිස් ක්‍රියාකාරකම් වලට ඇතිවන බලපෑම. මම අර කලින් කිව්වා වගේ මිනිසාට හා මිනිස් ක්‍රියාකාරකම් වලට ඇතිවන බලපෑම් දෙකක් තියෙනවා. එකක් තමයි ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම. අනිත් එක තමයි ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් ගැන අපි මුලින්ම කතා කරමු. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් කර්මාන්ත සඳහා උදව් කිරීම. ඊළඟට මියගිය ශාක හා සත්ව කොටස් වියෝජනය කිරීම. ඊළඟට පලිපෝද පාලනය කිරීම. ශුද්‍ර ජීවීන් විසින් අපිට උදව් වන කර්මාන්ත ටිකක් ගැන අපි කතා කරොත් කිරිමි දිවීම, යෝගට් නිෂ්පාදනය, චීස් නිෂ්පාදනය, බේකරි ආහාර නිෂ්පාදනය, ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය, ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය, විනාකිරි හා මජ්ජසාර නිෂ්පාදනය, ආහාරයක් ලෙස යොදා ගැනීම, හතු, කොම්පෝස්ට් පොහොර සෑදීම, ජීව වායු නිෂ්පාදනය කොහු කර්මාන්තය සඳහා යොදා ගන්නවා. ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් විදියට ගත්තොත් අපිට ප්‍රධාන සාධක තුනක් විතර ගන්න පුළුවන්. එකක් තමයි ආහාර නරක
අනිත් එක තමයි මිනිසාට ලෙඩ රෝග බෝ කිරීම. අනිත් එක තමයි ආර්ථිකමය හානි සිදු කිරීම ශුද්‍ර ජීවීන් නිසා. ශුද්‍ර ජීවීන් නිසා මිනිසාට වැළඳෙන බෝවන රෝග ගැන අපි කතා කරමු. වෛරස මගින් අපිට බෝ වෙනවා සෙම් ප්‍රතිශ්‍යාව, ඩෙන්ගු, පෝලියෝ, ඒඩ්ස් කියන වෛරස. බැක්ටීරියා මගින් ක්ෂය රෝගය, ලාදුරු, උණ සන්නිපාතය. ප්‍රොටෝසෝවා මගින් මැලේරියාව, ලීෂ්මානියාව, ඇමීබා අතිසාරය. එතකොට දිලීර මගින් අලුහම්, දද. එතකොට ශුද්‍ර ජීවීන් නිසා සතුන්ට වැළඳෙන රෝග ගැන අපි කතා කරමු. ජල බීතිකාව, මුඛ හා කුර රෝගය, බුරුළු ප්‍රදාහය. ඊළඟට ශුද්‍ර ජීවීන් නිසා ශාකවලට ඇතිවන රෝග. අංගමාරයට වැඩිපුරම ගොදුරු වෙන්නේ අර්ථාපල. පත්‍ර විචිත්‍ර කියන රෝගය. පත්‍ර විචිත්‍ර රෝගයට වැඩිපුරම ගොදුරු වෙන්නේ පැපොල් ශාකය. කොළකොඩ වීම. ඒ රෝගයට වැඩිපුරම නිරාවරණය වෙන්නේ මිරිස් ශාකය. ඊළඟට ශුද්‍ර ජීවීන් අජීවී පෘෂ්ඨ මත වර්ධනය වීම නිසා ඒවට ආර්ථිකමය හානි සිදු වෙනවා. ඇඳුම් මත වර්ධනය වන දිලීර, ඒ කියන්නේ කළුපුස්, ගොඩනැගිලි මත වර්ධනය වන දිලීර, ඒ කියන්නේ ඒවට ආර්ථිකමය හානිනේ. ඒ කියන්නේ දැන් ඇඳුමක පුස් හැදෙන්නේ දැන් අපි ඇඳගෙන ඉඳලා දාඩියත් එක්ක දැන් මොන වැස්සේ දෙමිලා ගෙදරට එනවා. එතකොට දාඩියත් එක්ක තෙතමනියක් දෙකම තියෙනවානේ. ඒ අස්ස ඒ ඇඳුම ගලවලි ඉවරලා අපි සෝදන්න නැතුව තිබ්බොත් පුස් බැඳෙනවා. ඊළඟට දැව මත වර්ධනය වන දිලීර. එතකොටත් ආර්ථිකමය හානි සිදු වෙන්නේ. ඉතින් ඔන්න අදට පාඩම ඉවරයි. සියලුම දෙනාට සුබ දවසක් වේවා. ආයුබෝවන්.